හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද ආවා මං ලොං වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද පොය දවසනේ අපි හිතුවා පුංචි ගමනක් යන්න. මේ ලෑස්ති වෙන්නේ ඒකට. හැබැයි ඉතින් මේක ප්ලෑන් කරලා යන ගමනක් නන් නෙවෙයි. හරියටම තීරණයක් නැහැ කොහෙද යන්නේ කියලා. කොයිකටත් කියලා මල් ටිකකුත් කඩාගත්තා. පන්සලකට යන්න කියලා තමයි හිතන් ඉන්නේ. එන්න අපි ගිහිල්ලාම බලමු කොහෙද යන්නේ කියලා. යන අතරමඟදී ආපු පොඩි බඩගින්නට හොඳම විසඳුම තමයි මේ ඉන්දියාප්පයි පොල් සම්බෝලයි අලකොලයි. අරමුණක් නැතුව ආපු ගමනේ අවසානයේ උනේ මෙන්න මෙතන. මේ තමයි හොරණ දික්හේනපුර ශීල සුව අරණ. මමත් මීට කලින් මෙතනට ඇවිත් නැහැ යාළුවනේ. මේ ෆස්ට් ටයිම්. ඉතින් ඔයත් ඇවිල්ලා නැත්නම් දවසක් හරි ඇවිත් යන්න එන්න. බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. ඉතින් අපි මේ ඉන්නේ චෛත්‍ය ගර්භය ඇතුලේ. මෙතනට ආවහම රාත්‍රියක ෆීලිං එක ඒ විදිහටම ගන්න පුළුවන්. ඇතුළත නිර්මාණය කරලා තියෙන මේ හැම ප්‍රතිමාවක්ම ජීවමාන විදිහටම නිර්මාණය කරලා තියෙනවා. සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම. බෝපත් අතරින් පායපු හඳ හරිම ලස්සනට අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මාරම ලස්සන නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන හිත නිවන පුණ්‍ය භූමියක්. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ඔයත් ඇවිත් යන්න එන්න. ඉතින් මෙතනින් එළියට ආවට පස්සේ නෙළුම් මලක් උඩ නිර්මාණය කරලා තියෙන සිද්ධාර්ථ කුමාරයාගේ ප්‍රතිමාවක් මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන්. මං හිතන විදිහට මේ ප්‍රතිමාව අඩි 12ක් 13ක් විතර උස ඇති. ඉතින් ඔන්න ඔහම තමයි අද දවස නිමා වුනේ. මේ වීඩියෝ එක බලන ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. බයි.